ආයුබෝවන්. ඉතින් කොහොමද යාළුවනේ? හැමෝටම සියුම් ලෝ නරඹන ඔයාලා හැමෝටම තවත් ලස්සන දවසක් වෙන්න ඕනේ. අද මල් ගැන පෙන්නුවට අද ඔයාලට අරන්නේ මල් ගැන වීඩියෝ එකක් නන් නෙවෙයි. හැබැයි මේ පේන්නේ නම් මල් නේද? ලස්සන මල් ටිකක්. මේකේ කතාව ගොඩක් වෙනස්. ඔයාලා හැමෝටම කියන්න යන්නේ මේ අපි මේ කතාව කියන්න ඕනේ නිසා තමයි කියන්නේ. අපි ගෙවල් අත්හැරලා ගිහිල්ලා මං ආදරෙන් ගොඩාක් ආසාවෙන් හදපු මල් ගස් ටික තියෙනවානේ. ඒ මල් ගස් ටික ඔක්කොම අපි පරණ වත්තකට දාලා ගියා. වත්තක් කියන්නේ පෝච්චි පිටින් බොහොම ලස්සනට ආදරෙන් හදපු මල් ගස් මේවා. හැබැයි ඉතින් මේ හදිස්සියේ යන්න වුණා. මගේම වත්තට දාලා ගියා. හැබැයි මම ආදරෙන් ගොඩක් ආසාවෙන් බලාගත්තට වැඩිය මං මාස 3කින් විතර ආපහු එනකොට මේ මල් පැල බොහොම ලස්සනට පුදුම ලස්සනට මට හිතා ගන්න බැරි විදිහට ලස්සන වෙලා තිබ්බා. එතනදී මට ඔයාලට කියන්න පුංචි පණිවිඩයක් තිබ්බා. ඒක කියන්න තමයි මේ මල් පම් පෙන්වන්නේ. නැත්තම් මල් පැල එහෙම ගැන වීඩියෝ එකක් නෙවෙයි. හොඳේ. ඉතින් මේ මල් වල මේ බලන්නකො මේ පාට හිතා ගන්න බැරි තරම් ලස්සන පාට. මේවා මම ගොඩක් සාත්තු කරලා ඒ ගෙදෙද්දි හදනකොට වත් මේ විදිහට ලස්සනට තිබෙන්නේ මට විශ්වාස කරන්න බැරි වුණා. ඒ තිබ්බ වත්තේ තිබුණ ඒ කියන්නේ සීතල පරිසරය ඒවා ඉබේම හැදිලා. සෝබාදහමට ලං වෙලා ඒගොල්ලන්ට පොහොර වතුර දුන්නේ නැතත් පුදුම ලස්සනට මේ මල් ටික හැදිලා තිබ්බා. මට ඔයාලට කියන්න ඕනේ වෙලා තිබ්බේ මේගොල්ලෝ බලන්න ගොඩාක් නිදහසේ හැදිලා ඒවා පාට හිතා ගන්න බැරි ලස්සන පාට. ඒක මටවත් හිතා ගන්න බෑ. මම ඉස්සර වතුර දාලා ඒ කියන්නේ කොන්ක්‍රීට් වහලවල් ඇතුලේ මං කියන්නේ මේක මෙහෙම හදන්න එපා කියලා බලන්න මේ ඇන්තූරියන් එහෙම පුදුම ලස්සනට හැදිලා මේක මේ ඇන්තූරියම් එක කට්ටිය කියනවා ටිකක් ගණමුත් එක්ක කියලා. මම නම් මේවයි මිල ගණන් මේ මල් පැලවල මේවයි නම් එහෙම දන්නේ නැහැ. ඒ වුණාට බලන්න ඒවා මට හිතා ගන්න බැරි විදිහට ලස්සනට කිසිම සාත්තුවක් නැතුව අහසෙන් වැටෙන අර කොළ වලින් පෝෂණය අරගෙන මං මාස 4ක් විතර බැලුවේවත් නැති වුණාම මේ පෝච්චි ටික පුදුම ලස්සනට තිබ්බා. ඉතින් මට මේකෙදි කියන්න තිබ්බ එකම දේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් මේ පණිවිඩය දෙන්නේ. බලන්න සෝබාදහමට අපි ලං වෙනකොට ඒ කියන්නේ ඒගොල්ලෝ සෝබාදහමත් එක්ක ජීවත් වෙලා කියන එක තමයි මට ගොඩාක් හිතුනේ. මට වෙන මොකුත්ම හිතුන්නේ නැහැ. බලන්න මේ කොළවල පාට මේවා ගොඩක් ලොකුවට තිබ්බේ. මේ ලොකුවට හැදිලා. මේවා හිතා ගන්න බැරි. ඒවා ස්වභාවික පාටමද මන්දා මේ මම අර ගස් උඩත් එක්ක ඒක හදිස්සියේ දාලා ගියේ. ඉතින් බලන්න මේ මට කියන්න ඕන වුණේ මේ ඇත්තටම හැමෝටම නිදහසේ හැදෙන්න දුන්නොත් මේ ගස්වලුත් එක්ක මේ මල් ටික තමයි මට පෙන්වන්න තියෙන ලොකුම දේ. ඒ කියන්නේ නිදහසේ හැදෙන්න දුන්නොත් ඒගොල්ලන්ට ලොකු දෙයක් මේ ලෝකෙට කරන්න පුළුවන්. මේගොල්ලෝ මේ ලස්සන ලෝකෙට දීලාව තියනවා වගේම අපිට අපේ පොන්චි දරුවන්ට උනත් නිදහසේ මේ විදිහට හැදෙන්න දුන්නොත් මම හිතනවා ඒගොල්ලන් ජීවිත ගොඩාක් ලස්සන වෙයි. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම ලස්සන වෙයි. ගොඩාක් මට කියන්න තියන්නේ හැමෝටම නිදහසේ හැදෙන්න දෙන්න. අසීමිත මේ බලන්න මේවා පාට මම පොඩ්ඩක්වත් මේවා පාට මෙහෙම දැකලත් නැහැ. අසීමිතව නිදහසේ ජීවත් වෙන්න දෙන්න. නිදහසේ ආදරය කරන්න. හැමෝටම නිදහසේ අපේ හිතවලත් ආදරය පුරව ගන්න. එතකොට මේ වගේ ලස්සන දේවල් අපේ ජීවිතවලින් ලබා ලෝකෙට දෙන්න පුළුවන් වෙයි. මෙයාලා කොච්චර ලස්සනට මේ ලෝකේ ලස්සන කරලා තියනවද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. හැමෝටම කියන්නේ විශේෂයෙන්ම පුංචි දරුවන්ට ආදරෙන් නිදහසේ ජීවත් වෙන්න දෙන්න, නිදහසේ හැදෙන්න දෙන්න. ඒක තමයි ලොකුම දේ. එතකොට ඒගොල්ලෝ ලස්සන මල් වගේ පිපිලා ලෝකේ ලස්සන කරයි. ඒ ලස්සන මුළු ලෝකෙම සුවඳවත් කරයි. මුළු ලෝකෙම ආදරයවත් කරයි. මුළු ලෝකෙම ඒ කියන්නේ නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හැදෙයි.
ඒක තමයි මම මේව දැක්ක හැටිය මට නම් හිතුනේ. ඒ හිතුනේ මට හිතුන දේ. අනික් අයට මොනවා හිතනවද දන්නේ නැහැ. තේරුමක් නැහැ කියලා හිතනවත් වෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතිච්ච දේ තමයි මේ බලන්න මේ වතුරත් එක්ක බොහොම ලස්සන මේ මල් වල පාට මේව ලස්සන මල් පිපිලා කිසිම පොහොර දාන්න එපා කියන්නේ හැමෝටම හැමදේම දෙන්න ඕනේ. ඒ අතරේ නිදහස දුන්නොත් මුළු ලෝකෙටම ආදරය කරන්න පුළුවන් මේ මල් වගේ ලස්සන හදවත් හැමෝටම හැම සතෙකුටම හැම කෙනෙකුටම මිනිස්සෙකුට විතරක් නෙවෙයි ගහට කොළට සත්තුන්ට සිව්පාවුන්ට පවා නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ ඉතින් බලන්න මෙන්න මේ ගහ මෙතන තියෙනවා මේ ලොකු ගහක් මේක මට හිතා ගන්න බැරි විදිහට ලස්සන වෙලා. ඉතින් මම පොඩ්ඩක්වත් මොනුත් දාලා නැහැ බලන්න ඒවයි උඩ පොඩ්ඩක් උඩින් තියලා ගියා විතරයි ඒවයි. ඉතින් මේ වගේ මට හදාගන්න බැරි වුණා මට ඉස්සෙල්ලා තිබ්බ ගෙදරදී. ඉතින් ඒක හරි මේ මට සතුටක්. ඉතින් මේ මම දෙයක් තේරුම් ගත්තා. මම තේරුම් ගත්ත දේ මම ඔයාලටත් දුන්නා. ඉතින් පුංචි අදහසක් දුන්නේ. පුංචි වීඩියෝ එකකින් මගේ පුංචි channel එකකින්. ඉතින් හැමදාම සතුටින් ඉන්න, හැමදාම ආදරෙන් ඉන්න, හැමදාම නිදහසේ ඉන්න, නිදහසේ ජීවත් වෙන්න. නිදහසේ විඳින්න ජීවිතේ විඳින්න හැම මොහොතකම ඉස්සරහ පිටිපස්ස ගැන හිතන්නේ නැතු මේ බලන්න මේවා බෝ වෙලා තියෙන විදිහ මට හරි ආසයි ඒ අතරේ කියන්නේ. ඉතින් හැමෝටම ලස්සන දවසක් හැමදාම ලස්සන දවසක් වෙන්න ඕනේ. හැමදාම ලස්සන දවසක් උදා වෙන්න ඕනේ. හැම දවසක්ම හැම මොහොතක්ම සතුටින් ගත කරන්න මේ මොහොත විඳින්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ බලන්න මේවා පාට මට හිතා ගන්න බෑ. හැමෝටම කියන්නේ ඉතින් මේවා අමුතුම පාටකින් ඇවිල්ලා ඔයාලට පේනවා නේද? නිදහසේ ජීවත් වෙන්න බලන්න. පුංචි ළමයින්ට විශේෂයෙන්ම නිදහස දෙන්න ඔයාලගේ. ඒ නිදහස තුළ ඒගොල්ලෝ අසීමිත දේවල් කරයි. සතුට විඳී. මේ නිදහස හැමෝටම ඕනේ මම හිතන්නේ. හැම දෙයක්ම ඒගොල්ලෝ එයාලට අවශ්‍ය දේ අරගෙන ලස්සනට ජීවත් වෙයි. ඉතින් තවත් දවසක ලස්සන පුංචි වීඩියෝ එකක් අරගෙන වෙලාව තියෙන විදිහට ඔයාලට මොනවා හරි මම දැක්ක දෙයක් කියන්න එන්නම්. එතකන් හැමදාම සතුටින් ඉන්න, හැමදාම ආදරෙන් ඉන්න, හැමෝටම ආදරය කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩක් ආදරේ. හරි.